ඕන වෙලාවක සාම සාකච්ඡාවට සූදානම්. ඕන වෙලාවක ජනාධිපතිතුමා කව සාකච්ඡාවට සූදානම් කියලා. හැබැයි ත්‍රස්තවාදය නැති කරනවා. ත්‍රස්තවාදයට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න ඕන. ඔහොම නෙමෙයි. තමුන්නාන්සේලාට ත්‍රස්තවාදය නැති කරනවා. කොටින්ට වැදිලා තියෙන්නේ. අද ප්‍රභාකරන් බයේ ඉන්නේ. තමුන්නාන්සේලා ප්‍රභාකරන්ට බයේ කොළඹට වෙලා ඉන්නේ. ප්‍රභාකරන්ට බය, ත්‍රස්තවාදයට බය යන්නේ නැහැ. මේ ආණ්ඩුව මතක තියාගන්නට ඕන. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දානවා කියන එක මතක කරනවා. ඒකට ඉඩ තියන්නේ කවුරු මොනවා කිව්වත්, කවුරු මොනවා පෙළපාලි ගියත් අද අපි දන්නවා තමුන්නාන්සේලා අද වැටිලා තියෙන්නේ. අද කොටි සංවිධානය හෙල්ලිලා තියෙන්නේ. අද කොටි සංවිධානයේ අඬු කැඩිලා තියෙන්නේ. නැගෙනහිර නැති වෙලා, සිලාවතුරේ නැති වෙලා, සාම්පූර් නැති වෙලා, වාකරේ නැති වෙලා, කොක්කඩේ චෝලේ නැති වෙලා. අද නායකයෝ 7 දෙනෙක් නැති වුණා. පහුගිය දවස්වල නායකයෝ 7 දෙනෙක් මේ තමිල් චෙල්වම් එක්ක 7 දෙනෙක් නැති වුණා. තමුන්නාන්සලා හිතන්න එපා. තමුන්නාන්සලා උතන ඉඳලා කොච්චර කෑ ගැහුවත් ඊළමක් ලැබෙයි කියලා. තමුන්නාන්සලා you all are not talking about the innocent Tamils. You are talking about the terrorists. You are supporting the terrorists. You are the mouthpiece of the terrorists.